ඔයගොල්ලොන්ට තව පාඩම් කරන්න එහෙමත් තියෙනවා ඇතිනේ. ඒක නිසා අපි දැන් පටන් ගමු. ඔයාලා මේ හොස්ටල් එකේ ඉන්න අය දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්නගෙම නම් දාලා රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් දාගන්න. මේ කොහොමත් අර විනාඩි 40කින් කට් වෙන නිසා අපි මේ ඉක්මනට පටන් ගත්තත් හොඳයිද? Oh, එහෙනම් good පටන් evening ගමු. everyone. Yeah. Sorry for the late. 10 කාලය වෙලා දැන් අපිට මේ පොඩක් first year first semester note නේ බලලා තමයි පොඩ කියලා දෙන්න ඕන කියලා හිතුවේ. එහෙනම් තමයි පරක් වුණේ. Question number 1 එකේ ඉඳන් පටන් ගමු. 2023 paper එක තමයි අපි හදන්න හිතලා තියෙන්නේ. දැන් මෙහෙමයි. ඕගලන්ට ඉන්නම ඕන නම් ඉන්න. ඒ කියන්නේ යන්න කියලා කියන්නේ සෙල්ෆ් ස්ටඩි කරන්න තියෙන එහෙම ඉන්න කට්ටිය අයිඩියා එකක් තියෙන කට්ටිය සීනියර්ස්ලා මේ මෙහෙම තියෙනවා එතකොට හොඳ නෑනේ රෙස්පෙක්ට් නෑ කියලා හිතාගෙන එහෙම ජොයින් වෙන්න එපා. සෙල්ෆ් ස්ටඩි කරන්න ඕන එහෙම හිතන කට්ටිය යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. 2023 පේපර් එක තමයි අපි ඩිස්කස් කරන්න හිතුවේ. ඔයගලන්ට වෙන මොනවා හරි අයිඩියාස් එහෙම තියෙනවා නම් සජෙෂන්ස් තියෙනවා නම් කමෙන්ට් එකේ දාන්න පුළුවන්. දැන් මේ ක්ලාස් මේ ගොඩක් ඉන්නේ මුස්ලිම් කතා කරන අය. ඒ නිසා ඔයගොල්ලන්ට සමහර විට කියනවා මොනවා හරි තේරෙන්නේ නැත්නම් දාන්න මේ අපේ chat එකට කතා කරන්නේ නැහැනේ කවුරුවත්. ඒ නිසා chat එකට දාන්න. ඊට පස්සේ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි කියන්නම්. දැන් එයා කියන සමහර මේ කියන්නේ සිංහලෙන් කියන ඒවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති ඒවා එහෙම තියෙනවා නම් කියන්න. දැන් එයා මේ දැන් නම් කිව්වේ ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මේ අනේ සීනියර්ස්ලා අපි ගැන හිතලා නේද මේක කරනව ඇත්තේ. එහෙනම් අපි මේ අපිට වැඩ පුළුවන් වුණත් මේකට ජොයින් වෙලා බලන් ඉමු. එහෙම ඉන්න ඕනේ නැහැ. ඇත්තටම මොනවා හරි තේරෙන්නේ නැති අය ඉන්නවා නම් ඒ කියන්නේ කොහොමඩවත්ම මේ කරගන්න බැරි ප්‍රශ්න එහෙම තියෙනවා ඇති පාස් පේපර් එකේ ඒවා කියලා දෙයිනේ කියලා එහෙම බලාගෙන ඉන්න අය ඉන්න. පාඩම් කරන්න ගොඩක්ම පාඩම් කරගන්න තියෙන අය එහෙම සෙල්ෆ් ස්ටඩි කරලා ඒක ගොඩ දාගන්න පුළුවන් අය ඉන්නවා නම් ජොයින් වුණේ නැති වුණාට කමක් නැහැ කියලා තමයි එයා කිව්වේ. Let me hello net me ඔව් ඇහෙනවද? නේද? ඔව්. දැන් පටන් ගන්නවද නැත්නම් මොකද්ද වෙයිට් කරනවද? දැන් පටන් ගන්න අස්ලා. තහani මේ ෂෙයාර් කරනවද ඒක මාකින් ස්කීම් එක? පේනවද? හරි. මාකි සීන් එක? හරි. දැන් හරි. දැන් අපි කරන්න යන්නේ 2023 කියන්නේ අපි කරපු පේපර් එක තමයි දැන් අපි කරන්න යන්නේ. ඔයාලට මොනවා හරි ඩවුට් එහෙම තියෙනවා නම් ඒ කියන්නේ මේ පාර්ට් එක තේරුන්නේ නැහැ ඒ කියලා මොනවා හරි නෝට්ස් එකේ එහෙම තේරුම් නැති ඒවා තියෙනවා නම් ඕපන් කියන්නේ chat box එකේ ඕපන් කරලා මේ chat එක දාන්න නැත්නම් මේ mic එක on කරලා කතා කරන්න කමක් නැහැ. ඒ කියන්නේ 23 එකේ දැන් මම කරන්නේ නෝට් පාර්ට් එක. මේකේ තියෙන define the term internet protocol. දැන් මාක්ස් දෙකකට තමයි ඔයාලා අහලා තියෙන්නේ. ඔයාලා ලියන්න ඕනේ දැන් මාක්ස් දෙකකට ලියන්න ඕනේ නැතුව page 4 ඒ කියන්නේ page එකකට හරිය නැත්නම් paragraph ගානකට ලියලා ඔයාලා මේ මාක්ස් හදන්න බැලුවොත් ඒකේ වැඩක් නැත්නම් මැඩම් මාක්ස් දෙන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන විදිහටම ආන්සර් ස්කීම් එකේ තියෙන විදිහටම දාන්න කියලා මම කියන්නේ. ඔයාලට තේරුම් ගත්ත විදිහට. දැන් internet protocol කියන්නේ define the term internet protocol. ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන්නේ මොකක්ද කියලා තමයි අහලා තියෙන්නේ. හරිනේ. දැන් ප්‍රොටෝකෝල් කියලා කියනකොට අපි දන්නවා set of rules. set of rules කියන්නේ අපි මේ මොනවා හරි ඉන්ටර්නෙට් එකේ එහෙම නැත්නම් මොනවා හරි දැන් කියමුකෝ access කරනවා කියලා data එකක් access කරනවා කියලා. එහෙම කරනකොට අනිවාර්යෙන් අපි ප්‍රොටෝකෝල් එකක් use කරලා තමයි කරන්න ඕනේ. ඒක තමයි දැන් ප්‍රොටෝකෝල්ස් එකේ ගොඩක් තියෙනවා. ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්, මේල් ප්‍රොටෝකෝල්. ඔයාලා මේ ඒ කියන්නේ ඒකෙන් අයිඩියා එකක් තියෙනවා ඉතින් මම හිතන්නේ. ඒ කියන්නේ ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල් කියන්නේ 100 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
internet protocol is a set of rules governing the format of data sent over the internet or other network. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ මොනවා හරි අපි use කරනවා නම් sorry. 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 Internet protocol is a set of rules governing the format of data sent over the internet or other network. Means internet නැත්තම් other network එක use කරලා අපි මොනවා හරි data එකක් send කරනවා නම් අනිවාර්යෙන් internet protocol එක එතන use කරන්න ඕනේ. හරිනේ. ඒ කියන්නේ hardware එකක් තියෙනවා software එකක් තියෙනවා ඒකත් එක්කම internet protocol use කරනවා. ඒකට මේ අපි ආවා ගන්න. අනිත් එක list two main purposes of using the internet in daily life. ඒ කියන්නේ දැන් මේක ඔයාලා හිතලා ලියන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඉන්ටර්නෙට් එක මොකටද අපි use කරන්නේ daily life එකට. ඒ කියන්නේ දැන් නිකන් පොඩි ළමයි වගේ ලියන්න නැතුව පොඩ්ඩක් advance විදියට හිතලා මේ ඉන්ටර්නෙට් use කරන්නේ මොකටද කියලා ලියවන හරි. දැන් මෙතන දාලා තියෙන්නේ communication information access කියලා. මෙහෙම ලියවනම් මාක්ස් 4ක් දෙනවද කියලා. ඒ කියන්නේ ඒක මැඩම්ගේ අතේ තියෙන්නේ ඒ අපි පොඩ්ඩක් ඩිෆයින් කරලා ලයින් දෙකකට හරි ඒ කියන්නේ එක පොයින්ට් එක ලයින් දෙකකට හරි අපි ලියලා තිබ්බනම් ඇති. ඊට පස්සේ තියෙන්නේ explain the concept of DNS. දැන් DNS කියන්නේ domain name system. හරිනේ. ඒක නිකන් දැන් ඉන්ටර්නෙට් එකේ මොකද්ද? ෆෝන් බුක් එකක් වගේ. දැන් අපි ෆෝන් බුක් එකක් එක්සැම්පල් එකකට ගත්තනම් මොනවා හරි අපිට දැන් ඕන කියන්නේ කාට හරි කෝල් ගන්න ඕනේ නම් එහෙම නැත්නම් මොනවා හරි එකෙන් ෆෝන් නම්බර් එකක් ගන්න ඕනේ නම් ඒකෙන් ගිහිල්ලා අපි ඒක හොයලානේ ගන්නේ. අන්න ඒ විදිහට තමයි DNS එක එතන මේ වැඩ කරන්නේ. The domain name system translates human friendly domain names like මෙතන තියෙන www.example.com කියන්නේ එක මේක තුනම කියන්නේ ඒක තුනම පාර්ට් එකම DNS නෙවෙයි. domain name system එක තමයි මේක දාලා තියෙන්නේ මෙතන. into IP addresses. දැන් කියමුකෝ අපිට මෙතන තියෙන වෙබ්සයිට් නේම් එක www.example.com කියන්නේ වෙබ්සයිට් නේම් එක. ඒක අපිට දෙන්නේ මේ domain name system එකක්නේ. දැන් ඒක IP address එකෙන් තමයි අපිට එන්නේ numbers වලින්. දැන් අපිට IP numbers එක මතක කරගන්න අමාරුයිනේ. ඒ කියන්නේ මතකෙන් තියාගන්න අමාරුයි. ඔයාලා දැකලා ඇති අර එනවා 157.7 ඒ වගේ අර ගානක් එනවා IP address එකේ. ඒක අපිට human friendly එකකින් මේ මතක තියාගන්න විතරක් තමයි මේ domain name system කියලා එකක් තියෙන්නේ. හරිනේ. then ඒ කියන්නේ humans අපි remember තියාගන්න විදිහට into IP addresses that computer use to identify each other on the network. This process enable users to access websites by typing domain name instead of IP addresses. දැන් ඔයාලා IP address දන්නවා නම් ඒකම දාලා අපිට වෙබ්සයිට් එක browse කරගන්න පුළුවන්. හැබැයි ඒක අපිට මතක තියාගන්න අමාරු නිසා තමයි මේ DNS එක use කරගන්නේ. ඒ කියන්නේ නිකන් ඒක translate විදිහට. අර ඒ කියන්නේ phone book එක ඒ විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. හරිනේ. අනිත් එක fill in the blanks මේක නම් easy part එකම තමයි කියන්නේ question paper එකෙන්ම ඔයාලා මේ TCP IP අනිත් එක domain name HTTP FTTP මෙයාලා දෙනේ වචන ටික මොනවද කියලා දැනගත්තා නම් මේක easy එකෙන් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ලේසියට marks ගන්න පුළුවන් මේකෙත්. දැන් මේකේ තියෙන dash is the secure version of HTTP used for encrypted data transfer. දැන් hypertext transfer protocol එක තමයි මෙතන තියෙන HTTP කියලා. hypertext transfer protocol secure තමයි HTTPS කියන්නේ. දැන් HTTP කියන්නේ අපි මොනවා හරි HTTPS කියන්නේ මොනවා හරි අපි data එකක් secure කරලා යවනවා නම් ඒ කියන්නේ encrypted. දැන් කියමුකෝ WhatsApp එකේ එහෙම ඔයාලා දෙකලා ඇති encrypted version කියලා තියෙනවනේ. දැන් මොනවා හරි අපි යවනකොට ඒක message එක message වගේ යන්නේ නැතුව encrypt වෙලා යනවා. ඒ කියන්නේ third person බලන්න බැරි විදිහට. එයාලට තේරෙන්නේ මේක මොකක්ද තියෙන්නේ කියලා. ඒ කියන්නේ hacker හරි වෙන මොනවා හරි කරලා third person attack කරලා බැලුවොත් ඒක තේරෙන්නේ නැහැ. ඒක තමයි HTTPS කියන්නේ. දැන් normally සාමාන්‍යයෙන් අපි බලන්නේ YouTube හරි එහෙම නැත්නම් websites හරි ඔක්කොම තියෙන්නේ HTTPS වලින්. හරිනේ. ඒ නිසා හොඳටම තේරුම් ගන්න. is the secure version of HTTP used for encrypted data transfer. ඔයාලා මොකද හිතන්න ඕනේ මේක මොනවා හරි වචනයක් keyword එකක්ද නැත්නම් වෙන මොනවා හරි එකක්ද කියලා නෑ. මෙතන නෑ. HTTPS එච්චරයි. හරිනේ. අනිත් එක router is a hardware device that directs data across network. router කියන්නේ
දැන් අපි යූස් කරන්නේ Wi-Fi router දන්නවනේ. ඒ වගේ ඒක තමයි දැන් hardware device කියලා තියෙන එක. directs data across network. ඒක දන්නවනේ ඔයාලා ඉතින් කොහොමද? අපි network එකක් use කරනකොට router එකකින් directly අපිට hardware device එකකින් මේ data transfer කරගන්න පුළුවන්. ඒ කියන්නේ පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක, a unique name that identifies a website on the internet is called a domain name. ඒ කියන්නේ දැන් අපිට Slate website එක ගත්තා නම් slate.lk කියන්නේ අපේ Slate website විතරයි. ඒක දන්නවනේ. අනිත් එක දැන් කියමුකෝ මොනවා හරි ශ්‍රී ලංකා සීගිරිය නැත්නම් ශ්‍රී ලංකා මොනවා හරි famous places තියෙනවා කියලා. ඒකේ නම අපි ගහලා ගන්නකොට ඒ page එක, ඒ කියන්නේ relevant page එක විතරයි අපිට එන්නේ. අන්න ඒකට තමයි කියන්නේ domain name කියලා. ඒ කියන්නේ we can identify uniquely. හරිනේ. දැන් වෙන මොනවා හරි අපි ඒ කියන්නේ මොනවා හරි වැරදිලා ගැහුවා නම් ඒක යන්නේ වෙන වෙබ්සයිට් එකකට. ඒ නිසා අර uniquely identify කරගන්න පුළුවන් විදිහට දැන් ඔයාලට registration number එකක් තියෙනවානේ. ඔයාලා identify කරගන්න පුළුවන් විදිහට. අන්න ඒක තමයි කියන්නේ අපි domain name කියලා. ඒක එහෙම හිතා ගන්න. A unique name that identifies a website on the internet is called a domain name. එයාටම තියෙන නම name තමයි domain name කියන්නේ. අනිත් එක TCP or IP is a protocol used for reliable transmission of data packets across the network. ඒ කියන්නේ transaction protocol or internet protocol are same which is used to transfer the data packets across the network. ඒ කියන්නේ දැන් අපි මොනවා හරි ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවා කියමුකෝ. ඩවුන්ලෝඩ් ඒ කියන්නේ ඔයාලා මොනවා හරි page එකේ වෙබ්සයිට් එකේ මොනවා හරි මූවි එකක් නැත්නම් සෝන් එකක් ඩවුන්ලෝඩ් කරනවා. ඒක ඩවුන්ලෝඩ් කරනකොට ඒක එකපාරටම එන්නේ නැහනේ. 100% එකම ටෝටලි එන්නේ නැහනේ. ඒක එන්නේ පැකට් වලින්. ඒ කියන්නේ අපි කියන්නේ ඒකට අර පැකට්ස් කියන්නේ data packets කියන්නේ දැන් කියමුකෝ 354 MB තියෙනවා කියලා. 354 MB ම 100% එන්නේ නැහැ. ඔයාලා දන්නවනේ ඒක ඉස්සෙල්ලා 10 එනවා ඊට පස්සේ 20 එනවා 30 එනවා. ඒ වගේ පැකට් කැඩලා එන්නේ. අන්න ඒකට යූස් කරන ප්‍රොටෝකෝල් එකක් තමයි මේ ට්‍රාන්ස්ක්‍රිප්ෂන් නැත්නම් ඉන්ටර්නෙට් ප්‍රොටෝකෝල්. එච්චරයි මගේ පාර්ට් එක මම කරා. ක්වෙස්චන් 2 එක තහණි කරයි වගේ. මොනවා හරි මේකේ ඩවුට්ස් තියෙනවා නම් කතා කරලා කියන්න. එහෙම නැත්නම් chat box එක පාවිච්චි කරලා type දාලා කියන්න. second question එක මේ වගේ question එක 2023 2022 ඔකම එනවා මේ question එක. normally දැනගන්න ඕනේ HTML කියලා කියන්නේ මොකද කියලා. hypertext markup language. hypertext කියලා spelling එහෙම වැරදිලා දාගන්න එපා. මේක හරියට මේක නිකන් 2 marks නේ මේක පාඩම් කරගන්න. අනිත් එක දැන් HTML document එකක හදනකොට structural elements කියලා තියෙනවා. basic elements. ඒ ටික use කරලා තමයි HTML document එකක් හදන්නේ. මේක declaration එකක්. මේක නැතුව ඔයගලන්ට footer කියලාත් add කරගන්න පුළුවන්. head tag, body tag මේ වගේ elements දෙන්නත් ඒක හරි 4 marks easy and 4 plus 2 6 marks අරගන්න පුළුවන් ඔයගලන්ට. මොකක් හරි තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසියෙන් කියන්න ඕන නම් නැත්නම් දෙමළෙන් කියන්න ඕන නම් කියන්න. හරිද? අනිත් එක මේක must එකක්. list ගැන අහනවා. මේක note එකේ තියෙනවා හොඳට. there are two types of list. regular list කියලා තියෙනවා, definition list කියලා තියෙනවා. regular list එක අපිට divide කරගන්න පුළුවන් ordered list, unordered list කියලා. හරිද? unordered list එකේ අපිට තියෙනවා disk, circle, square, none. normally list එකක් අපි open කරගත්තම දැන් මම කියන්නේ unordered list නේ මෙහෙම ul කියලා දාලා ඒකට අපිට type එකක් add කරගන්න පුළුවන්. අපි type එකක් add කරගන්නේ නැත්නම් ඒක default value disk තමයි වෙන්නේ. මෙහෙම disk එක තමයි print වෙන්නේ. අනිත් එක circle, square, none. none කියලා දැම්මොත් අපි type එක none කියලා දැම්මොත් bullets මොකොත් එන්නේ මෙතන. හරිද? අනිත් එක අපිට type ordered list තියෙනවා. ordered list එකේ එතන තියෙනවා type A, simple A, capital I. මේ description එකේ ඔයගන්ට බලා ගන්න පුළුවන් මොකද කියලා ඒ ටික. default value එකක්. දැන් අපි නිකන් ordered list එක කියලා විතරක් type කරොත් මෙහෙම ul නැතුව ol කියලා විතරක් type කරොත් type එකක් දාන්න නැතුව ol විතරක් type කරොත් අපිට print වෙන්නේ number 1. දැන් 1 2 3 කියලා print වෙනවා. අනිත් එක අපිට තියෙනවා definition list කියලා. මේ definition list එකට අපිට තව word එකක් පාවිච්චි කරන්න පුළුවන් description list කියලා. දෙකම හරි. අපේ marking scheme එකේ තියෙන description list කියලා syllabus එකේ තියෙන definition list එක කියලා. දෙකම හරි.
definition list එකේ අපිට තියෙනවා definition tag, definition description කියලා. ඒ ගැන අපි බලමු පස්සේ. හරි. දැන් paper එකට ගියොත් paper එකේ මේක අපිට බලා ගන්න පුළුවන් මේක scare type of unordered list එකක්. මේක type කරගන්න ඕනේ අපි කොහොමද මෙතන තියෙනවා H1 H2 කියලා. ඒකට ඒක තමයි අපි use කරන්න ඕනේ මේ දෙක බලා ගන්න. දැන් මම notepad එක share කරනම් පොඩ්ඩක් බලන්න. Nazla, can you see the notepad? Yes, yeah, I can. Okay. So here මෙතන අපිට බලා ගන්න පුළුවන් මේක unordered list එක අපි open කරගන්න ඕනේ. ඒකට කලින් HTML body text දෙකම open කරගන්න. unordered list එකේ first list එක මේ list එක තමයි අපි create කරගන්න. මේ list එකේ H1 එක open කරත් ඒක close කරන්න ඕනේ H1 tag එක. movies. එතකොට movies කියලා print වෙනවා. then unordered list එකේ type එක අපි වෙනස් කරන්න ඕනේ circle කියලා. හරිද? එතකොට circle print මෙතන මම ස්කෙයා දාලා නැහැ. ඔව්. මෙතන unordered list marking scheme එක දාලා නැහැ ඒක. ඒක මම බලලා කියන්නම්. අනිත් එක paper එකේ නම් ඒක තිබ්බද 2023 ඔව් කියනවානේ. හරි. then moving on favorites වලට දාලා තියෙනවා visual කියලා. මෙතන visual type කියලා හරි. then circle දාලා ඒකට H2 list එකක් දාලා open කරලා favorites කියලා දානවා. ඒකත් close කරගන්න ඕනේ. H2 දැම්මත් H2 එක වහන්න ඕනේ. ඒකට පස්සේ then අපි පටන් ගන්න ordered list එකක්. ABC කියලා අපි order එකක් දානකොට ඒකට අපි use කරන්නේ OL tag එක. OL type A කියලා. then type 1 කියලා දැම්මොත් ඒක 1 2 3 කියලා print වෙනවා. එහෙම OL type එකක් open කරලා then list එකට යන්න ඕනේ මේ තුන. එතකොට then මෙතන B C D එහෙම දාන්නේ නිකන් list කියලා open කරලා type කරොත් ඒක print වෙනවා ABC කියලා. ඒකට පස්සේ අර OL එක open කරපු text ඔක්කොම close කරගන්න ඕනේ. අර පිළිවෙලට close කරගන්න ඕනේ. එතකොට ඒක marks 6ක් ගන්න පුළුවන්. හරිද? අනිත් එක මේක note එකක්. hyperlink තියෙනවානේ. hyperlinks add කරගන්න අපේ තව website එකකට reference එකක් add කරගන්න ඕනේ නම් A කියලා tag එකක් open කරගන්න ඕනේ. image එකක් අපි add කරනවා නම් img tag එකක් use කරන්න ඕනේ. අපි specifically URL එකක් add කරගන්නවා නම් අපේ HTML document එක අර link එකක් click කරපු ගමන් URL එකක් open කරගන්න href කියලා කියන්නේ මේක. මේ ටික usually අහන questions ටිකයි. ඒ හින්දා පොඩ්ඩක් බලා ගන්න. අනිත් එක මේක HTML අපේ website එක දැනගන්න මේක තමයි මේක HTML document එකක් කියලා අපි use කරන මේ declaration එක. අනිත් එක එතකොට ඒක හරි 2022 paper එකේ තියෙනවා අපිට අර වගේ list question එකක්. ඒකත් පොඩ්ඩක් වැදගත්. ඒකේ තව important point එකක් add කරලා තියෙනවා ඒගොල්ලන් start to කියලා. මේක පොඩ්ඩක් බලාගමු අපි. මේක මෙතන usually අපි order list එකක් open කරාම type A නම් ABCD කියලා තමයි print වෙන්නේ. ඒත් අපි start කියලා attribute එකක් add කරලා value එකක් දෙක කියලා දුන්නොත් මෙතන print වෙන්නේ B කියලා. හරිද? 3 කියලා දුන්නොත් C ඉඳන් පටන් ගන්නවා. එහෙම මේක පොඩ්ඩක් බලා ගන්න මේ start කියන attribute එක. හරි. අනිත් එක
තව මිනිත් 10න් මේ වීඩියෝ එක Zoom meeting එක cancel වෙනවා. ආයෙත් join වෙන්න ඕනේ මේ link එකෙම. අර list එකේ වගේම table එකක් තියෙනවා. මේක හරි important. මේ වගේ tables usually අහනවා. මෙතන col span, row span කියලා වැදගත් දෙයක් තියෙනවා. ඒක මම කියලා දෙන්නම් පොඩ්ඩක් බලා ගන්න හොඳට. හරිද? table. මෙතන අපි table border 2 කියලා දානවා. මෙතන පොඩ්ඩක් dark shadow වගේ තියෙන හින්දා. හරිද? 1 කියලා දැම්මොත් මම පෙන්නන්නම් කොහොමද outcome එක එන්නේ කියලා. මේ thickness එක අඩු වෙනවා නේ. ඒ හින්දා ඒගොල්ලන් මේ paper එකේ තියෙන thickness එක වැඩි හින්දා 2 කියලා දාගන්නවා. අනිත් එක දැන් table එක අපි create කරනකොට මුලින් table එක create කරන්න ඕනේ. table tag එකක් open කරගන්න ඕනේ. ඒකට තමයි අපි attribute එකක් දාගන්නේ border කියලා. border නැතුව හදන්න එපා. border දාලා තමයි හදන්න ඕනේ table එක. අනිත් එක දැන් අපි බලන්න ඕනේ rows, table rows. මේක first row. මේක second row. මේක third row, fourth row එහෙම යනවා rows. first row එකේ අපි table heading දානවා. table heading එකේ col span කියලා attribute එකක් දාන්නේ එයි. ඒක දැන් columns දෙකක් තියෙනවානේ. columns දෙකම එකතු කරලා එකම row එකේ අපි දෙනවා. ඒ හින්දා අපි මේ table row එකේ තියෙන table header එක span කරනවා, expand කරනවා අපි. ඒකට තමයි අපි දාන්නේ col span 2 කියලා. දාලා first year first semester කියලා දැම්මොත් මේක අපි th use කරන්නේ මෙතන heading වගේ. එතකොට bold වෙනවා text එක. මේ table row එක අපි වහගන්න පුළුවන්. දැන් next row එකට එමු. හරිද? මේක තමයි next row. මේ next row එකේ අපිට මොකුත් නෑ. ඒක expand වෙනවා මෙච්චර. 3 rows වලට expand වෙනවා. ඒ හින්දා තමයි අපි කියන්නේ මෙතන tr වලට th use කරේ heading හින්දා. දැන් table data තමයි අපි use කරන්නේ. ඒ හින්දා td row span කරනවා 3. එතකොට මේ rows එක 3 rows වලට expand වෙනවා. එතකොට table data value එක අපි දෙන්න ඕනේ hnd it කියලා. ඒකට පස්සේ දැන් බලන්න ඕන මෙතන තියෙන එක. මේකනේ first row එකට අනිත් td එක දෙන්න ඕනේ it1022 කියලා. දැන් මේ row එක ඉවර වෙනවා. දැන් අනිත් row එක open කරන්න ඕනේ. අනිත් row එකේ මෙතන his මේ ඔක්කොමනේ එකතු වෙලානේ row span 3 කියලා hnd it දැන් මේ අපි ඒ හින්දා දැන් තියෙන second row එකේ තියෙන එක IT1023 විතරයි. එතකොට table data එකක් තමයි තියෙන්නේ. එතකොට ඒකත් close කරලා open කරලා අනිත් third row එකට යනවා. TR. මේකේ TD එක IT1024. එතකොට පොඩ්ඩක් මේක careful බලා ගන්න row span, col span. ඒ වගේම තමයි අනිත් ටිකත් යනවා. මෙතන fourth row එක ආපු ගමන් මෙතන table data දෙකක් තියෙනවා. ඒ හින්දා table data hnd කරගෙන දැන් third row එකට ආපු ගමන් මෙතන මේ row එක expand වෙනවා දෙකට. ඒ හින්දා තමයි අපි use කරන්නේ td row span 2 කියලා. ඒකට පස්සේ hdm දැන් මේක dm1100. ඒකට පස්සේ අපිට එන්න පුළුවන් මේකට. මේකේ මෙතන adjacent මොකුත් නැහැ. ඒ හින්දා td dm දාලා අපි open කරගත්ත table එක වහගන්න ඕනේ. හරිනේ? තව දෙයක් තියෙනවා මේ table එකේ. මේකනේ pass paper එකේනේ එන්න පුළුවන් අපිට. මේක screen එකේ පේනවද website එක? මාජිලා කවුරු හරි පොඩ්ඩක් මට කියන්නකෝ chat box එක හරි screen එකේ පේනවද කියලා. හරි. website එකේ පේනවනේ? web page එක. table එකක්. හරි. මෙතන බලන්න normally usually all the text get aligned to the left side. But මෙතන central
මැදට තියෙනවා මේ subject details එක. total credits also එහෙම තමයි. ඒක අපි alignment attribute කියලා එකක් තියෙනවා. ඒක තමයි දාන්න ඕනේ. මේ බලන්න මේක. මෙතන table border 1 කියලා දැම්මා. ඒකයි මේ thickness එක අඩුයි. TD colspan 3 because මේක columns 3ක් ගන්නවා. first row එක columns 3ක් ගන්නවා. හරිද? එතකොට table row එකේ first data එකට අපි TS මෙතන use කරේ නැහැ. මෙතන heading එකක් වගේ ගත්තේ නැහැ අපි. bold නැහැ. ඒ හින්දා TD colspan 3 අපි alignment කියලා align කියලා attribute එකක් දාලා center කියලා value එකක් දෙනවා ඒකට. එතකොට මෙතන alignment එක center වෙනවා. මෙහෙම කරලා එතන කරලා then bold වෙනවා TH දාලා. හරිද? then පල්ලෙහාට ආපු ගමන් මෙතන තියෙනවා total credits කියලා. total credits එකට මම center කරා. මෙතන නම් colspan එක 2 because we are taking only 2 columns. third column is there as usual. then තව attribute එකක් තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ගේ notes එකේ තියෙනවා width කියලා. අපි width එක percentage ගානේ දෙනවා. for example 90% දුන්නම මෙතන subject එක නැතුව අපි clearly පෙන්වන්න පුළුවන් මෙතන දෙන්න. subject detail. මෙතන වැඩ කරන්නේ මම බලන්නම් ඒ කියලා. අපිට මේ column එකේ row එකේ width එක expand කරගන්න පුළුවන්. මේකට හදලා බලමු. column එකේ මේ row එකේ width එක වැඩි වුණා දැක්කනේ. ඒක clearද? ඒ වගේ attribute එකක් තියෙනවා එතන width percentage එකක් දාලා width එක වැඩි කරගන්න පුළුවන්. note එකේ තියෙනවා ඒකත් පොඩ්ඩක් බලා ගන්න. අනිත් එක හරි එච්චරයි tables වලට. දැන් JavaScript codes තියෙනවා හදන්න. ඒක නම් ගොඩක් marks එනවා. wireframe 2023 wireframe එක net me කරයි at last. Nazla, fourth question. Nazla. Question 4 Okay, what is CSS used for in web development? Means CSS use කරන්නේ ඒ කියන්නේ cascade website එක කියන්නේ web page එක අපි colourful කරගන්න. එහෙම නැත්නම් ඒක style කරගන්න. ඒ කියන්නේ නිකන් use කරන්නේ අපි presentation and නිකන් අර layout එකක් දෙන විදිහට use කරන එකක් මේ CSS කියන්නේ. දැන් normal HTML එක විතරක් use කරලා කරා නම් අර දැන් කරපුවගේ අර table එක නිකන් black and white එකේ එහෙම is used to control the presentation, layout and styling of a web page. It allows web developers to separate content from design, applying styles such as colors, fonts and spacing to HTML elements to create visually appealing and responsive websites. ඒ කියන්නේ responsive websites කියන්නේ දැන් අපි වෙබ්සයිට් එකක් නිකන් දකින්නකොට අපිට පේනවා අර පල්ලෙහා ස්ක්‍රෝල් බාර් එහෙම තියෙනවනේ. ඒවා අපිට responsive website එකේ පේන්නේ නැහැ. ඒ කියන්නේ සමහර websites එහෙම අපිට බලන්නකොට පල්ලෙහා මේ ස්ක්‍රෝල් බාර්